පත්තු කරාට වැඩක් නෑ. අපේ අම්මයි තාත්තයි ගෙදර නෑ. අනේ ඔයාලා යන්න මෙතනින් දැම්මම. මේක අරිනවද නැද්ද? අපි ඉවසුවා හොඳටම ඇති. මම මේ දොර කඩන්න කලින් අරිනවා මේක. අනේ මන් දන්නේ නෑ ඔයාලා කවුද කියලා. ඒත් මම ඔයාලව දන්නෙත් නෑ. මං කොහොමද දොරක් අරින්නේ? අනේ මට බයයි. මේක හරියන්නේ නෑ ගුණපාල. මේ දොර කඩනවා. අනේ කවුරුත් නැද්ද? මේ ඉන්නේ කොච්චරනම් පුතාට මං අරින්න කිව්වද? ඇයි හැරියේ නැත්තේ? අනේ මුලින්ම මට කියලා ඉන්නවද ඔයාලා කවුද කියලා? ඇයි අපේ ගෙදර දොර කඩාගෙන ආවේ? ඔයාලා කවුද? අපේ ගෙදර දැන් කවුරුත් නැත් එක්ක. එතකොට අම්මයි තාත්තයි කෝ? එයාලා පොඩි වැඩකට එළියට ගියා. ඔයාගේ අම්මා මොකුත් තියලා ගියේ නැද්ද පුතේ ඔයාට කවුරුත් ආවොත් දෙන්න කියලා? අනේ එහෙමනම් තිබ්බේ නෑ මොකුත්. පොඩ්ඩක් කොහොම ඉන්න. ගුණපාල අරකි අදත් අරක තියලා නෑ. මේකට නම් මොකක් හරි කරන්න වෙනවා. ඉවසුවා හොඳටම ඇති. දැන් මාව ආරයම අරන් කණ්ඩ කලින් මම මේක හොඳින් හරි නරකින් හරි ගන්න වෙනවා. මේ ළමයා එක තියෙන තැන දන්නවත් දන්නේ නැහැ. කවුද මේ ඇවිල්ලා ඉන්නේ? අනේ අම්මයි තාත්තයිත් නෑ. මට නම් දැන් බයයිත් එක්ක. මොනාරි හොරකම් කරන්න වතාවද? අනේ මං ඉක්මනට ෆෝන් එක අරන් එන්න ඕනේ මේ තුන් දෙනා අතන ඉන්න අතරේ. මං නම් හිතන්නේ මේකේ ළමයා දන්නවා කියලා. මේ ළමයා බෙරිහන් දෙනවා. අපි මේ ළමයා විවරයක් කරමු. එතකොට අපිට අපේ දේ අරගෙන ඉක්මනට මෙතනින් පැනගෙන යන්න පුළුවන්. ඔව් මේක විවරයක් කළා අපි ඉක්මනට මරදී අරන් පැනගෙන යන්. පුතා අනේ මං දැන් මොකද්ද කරන්නේ? අනේ මගේ ඇලිස් බබා මම බයෙන් ඉන්නේ. මම මොකද්ද කරන්නේ? කවුද වගේක් ඇවිල්ලා දොරත් කඩාගෙන ආවා. අනේ මට තේරෙන්නේ නෑ. මම බොරුවට පොලිසියට කෝල් කරනවා වගේවත් රඟපාන්න ඕනේ. පුතා ඔයා කොහෙද? අනේ උන් එනවා. මං ඉක්මනටම කෝල් එක දෙන්න ඕනේ. යන් ඇලිස් බබා. පුතා කොහෙද ඔයා? මම මේ පොලිසියට කෝල් කරන ගමන් ඉන්නේ. කවුරුත් මං ගාවට එන්නේ නෑ. අයියෝ පුතේ. ඔයා අපිට අරක තියෙන තැන කිව්වනම් හරිනේ. දැනටමත් වෙලාව ගිහිල්ලා ඉවරයි. අනේ මොකක් ගැනද කියන්නේ? මට නම් තේරෙන්නේ නෑ. මට සමා වෙන්න පුතේ. අනේ මොනවා මේ පිහියක් නේද? හරි නේද ගුණපාල? හරි ඉක්මනට මෙතනින් පැනගෙන යන්. පිස්සුද මිනිස්සුયો? අරක ගන්න නැද්ද? ඉක්මනටම හොයනවා යාගේ කාමරේ. හරි හම්බුණා. දැන් ඉතින් අපිට සල්ලි තමා. ගුණපාල අපිට මේ කෙල්ලව මෙතන තියලා හරියන්නේ නැහැ. අපි ඉක්මනටම වාහනේ දාගෙන ගිහිල්ලා අර කැලෑවකට දාලෙමු. ගුණපාල මෙයා වල්ලනවා. මම මෙයා උස්සන්නම්. ඔය බෝනික්කවත් ගන්න. එයාගේ හැමතැනම ලී. හරිද? ඒ කෙල්ලව වලලව්වා නේද? ඔව් ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. අපි ගාව අරකක් තියෙනවනේ දැන්. කිසි දෙයකට අපිට බය වෙන්න දෙයක් නෑ. අනේ ගොඩාක් ස්තුතියි ගුණපාල. ඔයා මගේ මහත්තයටයි මටයි ගොඩාක් ලොකු උදව්වක් කරේ. ඒක මොකද්ද මිස්? එහෙනම් මහත්තයා අපිත් ගෙදර යන්නේ නේද? දැන් අපේ දුවත් අර පාටි එකට ගිහිල්ලා එයි. මේ පාරෙන් එන්නෙත්
අපි හොඳ වෙලාවට නෝනිවා මතක් කරේ ඉක්මනටම යන් අපි. එහෙනම් ගුණපාල අපි හෙට උදේට හම්බෙමුකෝ. හරි සර් එහෙනම් මං ගිහිල්ලා එන්නම්. එහෙනම් නෝනි අපි දෙන්නත් යන්. අර කෙල්ලගේ අර බෝනික්කා නේද අතර තියෙන්නේ? ඔව් මං ඒකෙතනින් තිබ්බා ඒකෙන් වැඩක් නෑනේ. ඔව් නේද? ඔන්න ඔය ඕක තියලා යන්.